මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ ඉලෙක්ට්‍රොනික්ස් වල ප්‍රැක්ටිකල් වලට අදාළ වෙන අවශ්‍ය වෙන තවත් එක් උපාංගයක් අපිට උපාංග දෙකක් තියෙනවා. මේකේ ප්‍රධාන වශයෙන් කතා කරන මම බලාපොරොත්තු වෙන්නේ සිග්නල් ජෙනරේටරය ගැන. ඒ අතරතුරම මම අවසානයේදී ඔසිලොස්කෝප් එක ගැන දැනුවත් කිරීමකුත් කරනවා. එතකොට මේක සිග්නල් ජෙනරේටරය. සිග්නල් ජෙනරේටරයෙන් ළමයි කරන්නේ යම්කිසි සංඥාවක් හදාගන්න එක. ඒතර සංඥාවකට ලක්ෂණ දෙකක් අපි මෙතන හදනවා. සංඥාවක ලක්ෂණ දෙක තමයි එයාට අදාළ වෝල්ටීයතාව, එයාට අදාළ සංඛ්‍යාතය. එහෙම දෙකක් තියෙනවා. ඒවා අපේ තියරි වල අපි කතා කරලා තියෙන්නේ සංඛ්‍යාතය සහ වෝල්ටීයතාව කියලා දෙකක්. එතකොට ඒ හදාගන්න සංඥාව මේකේ ළමයි පොඩි ඩිස්ප්ලේ එකක් විතරයි තියෙන්නේ. මේක මුකුත් පේන්නේ නැහැ එහෙම. ඒ කියන්නේ අගයන් විතරයි පේන්නේ. එතකොට ඒ සංඥාව හරියටම ඒ විදිහට තියෙනවද කියලා බලා ගන්න පුළුවන් මෙන්න මේ දෝලනයක්ෂය ඔසිලොස්කෝප් එක පාවිච්චි කරලා. එතකොට මේකෙන් කරන්නේ අපි සංඥාවල ඒ ස්වරූපය මොන වගේද කියලා බලනවා. තව අපිට විස්තර ගොඩක් බලන්න පුළුවන්. එතකොට අපේ A level සිලබස් එකට තියෙන්නේ සංඥාවේ ස්වරූපය බලා ගන්න එකයි, සංඥාවේ උපරිමගය සංඛ්‍යාතයේ වගේ දේවල් බලා ගන්න එක. හරි. එතකොට මම මෙතන මේක ඔන් කරන තැන ඉඳන්ම කියලා දෙන්නම්. මේ තියෙන්නේ අපේ සිග්නල් ජෙනරේටරය. එතන මේක ඔන් කරන්න පිටිපස්සේ තියෙනවා power on off කියලා බටන් එකක්. අපි ඒක ඔන් අවස්ථාවට දැම්මහම මේකේ ওই විදිහට අර ඩිස්ප්ලේ එක පේනවා සහ ඒ ටික ඕකේ. මෙතන මේ තියෙන දෝලනයක්ෂයත් ඔන් කරගන්න අපි මෙන්න මේ බටන් එක ඔබනවා. එතකොට ඔන්න විදියට බ්‍රෑන්ඩ් එක වැටිලා ඔයාලට දෝලනයක්ෂය ඔන් වෙනවා. එතකොට ඔයාලට ගොඩක් දුරට ඔයාලට දෝලනයක්ෂය විදිහට හම්බෙන්නේ මෙන්න මේ Unity කියන බ්‍රෑන්ඩ් එකේ දෝලනයක්ෂය තමයි ගොඩක් ඉස්කෝල වල තියෙන්නේ. ඒ වගේම මේක ඩිජිටල් ඇනලොග් එකක් හම්බ වෙනවා. එතකොට මේ බ්‍රෑන්ඩ් එකෙන් තමයි ඔයාලට සිග්නල් ජෙනරේටර් හම්බෙන්නේ. මේ විදිහේම එකක් තමයි හම්බෙන්නේ. සමහර ඉස්කෝලවල ඒ සිග්නල් ජෙනරේටරේ වර්ගය වෙනස් වෙන්න පුළුවන්. හැබැයි කරන කාර්ය එකයි, ඒකේ ක්‍රියාකාරීත්වය එකයි. එතකොට අපි ඉස්සෙල්ලාම යනවා මේ අපේ සිග්නල් ජෙනරේටරේට. ඔයාලා පොඩ්ඩක් මේ සිග්නල් ජෙනරේටරේ දැන් සංඥාවට දෙනවා මම කියන්නේ වර්ග දෙකක්. ඒ කියන්නේ ලක්ෂණ දෙකක්. එක තමයි පළවෙනි එක තමයි එයාගේ සංඛ්‍යාතය, අනිත් එක තමයි එයාගේ උපරිම අගය. නැත්නම් අපි කියනවා උපරිම අගය, උච්චාන්තර අගය. එහෙම ඒ අගයන් දෙකකිනුත් මම එක කියනවා. ඒතර සංඛ්‍යාතය කියන එක මම මෙතන නිර්වචනය කරන්නවත් ඒක මොන වගේ එකක් කියන්නවත් උත්සාහ කරන්නේ නැහැ. හැබැයි මම මෙන්න මේ විදිහට එයාගේ උපරිම අගය කියන එක මේ වගේ නිර්වචනය කරනවා. එතකොට මේ සංඥාවක මෙන්න මෙහෙම අපි සංඥාවක් ඇන්දොත් මේක ප්‍රත්‍යාවර්ත සංඥාවක්. මෙන්න මේ වගේ සංඥාවක් ඇන්දොත් එහෙම මේක අපි ප්‍රධාන ලක්ෂණ මම මෙතන දෙකක් පෙන්නනවා. මෙන්න මෙයාට කියනවා අපි උපරිම අගය කියලා. මෙන්න මෙයාට කියන්නේ අපි VP අගය. ඔන්න ඔය වෝල්ටේජ් තවට කියන උපරිම අගය. එතකොට මෙන්න මෙතනයි මම චුට්ටකට මේක මෙහෙම ලියන්න. මෙතෙන්ට එනකන් අගයට කියනවා VP කියලා. මෙන්න මෙහෙම VP අගයන් දෙකක් අතර දුර අපේ දැන් 25 ළමයි මේවා දන්නවා නේද? ඇයි පීක් ටු පීක් අගයනේ, උච්චාන්තර අගයනේ. උච්චාන්තර අගය අපි කියනවා V peak to peak. අපි මේ උපරිම අගය මේ උපරිම අගය අතර අගය. ඒතර ඔයාලට සිග්නල් ජෙනරේටරෙන් පෙන්නන අගය පෙන්නන්නේ ළමයි V peak to peak අගය. අපිට පෙන්නන්නේ 5 වෝල්ට් කියලා ඒ V peak to peak අගය. දැන් හිතන්න උදාහරණයක් අපිට කියනවා මම මෙතන හදන්නේ හරිද? මම මෙතන හදන්නේ 1 කිලෝහර්ට්ස්. හරිද? 1 කිලෝහර්ට්ස්. ඒ වගේම තමයි මේ සංඛ්‍යාතයේ 1 කිලෝහර්ට්ස් උන උපරිම අගය VP අගය 5 වෝල්ට් උන සංඥාවක් තමයි හදන්නේ. තේරුණාද? හැබැයි අපේ සිග්නල් ජෙනරේටරේ පෙන්වන්නේ මේ කියන්නේ වෝල්ටීයතාවයක් කියලා පෙන්වන්නේ VP නෙමෙයි. අපිට පෙන්වන්නේ V peak to peak. ඒතර VP 5යි නම් V peak to peak කියන ළමයි වෝල්ට් 10යි. එතකොට අපි සිග්නල් ජෙනරේටරේ හදන්න ඕනේ VP නම් මට ඕනේ සිග්නල් ජෙනරේටරේ වෝල්ටේජතාව අපි හදන්නේ V peak to peak 10ට. අපිට V peak to peak තමයි හදන්න පුළුවන්. එතකොට V peak to peak 10ට හැදුවාම සිග්නල් ජෙනරේටරේ VP 5 වෙනවා කොහොමද? V peak to peak කියන්නේ VP වගේ දෙගුණයක්. එතකොට VP 5යි නම් V peak to peak 10ට අපි හදන්න ඕනේ. තමයි VP 5ක් වෙන්නේ. එතකොට සංඛ්‍යාතයේ අවුලක් නැහැ. 1 කිලෝහර්ට්ස් වල හදන්න පුළුවන්. රයිට්. එහෙනම් ඔන්න විදිහට අපි සිග්නල් ජෙනරේටරෙන් අපි ওই දෙක හදමු. එතකොට ඔන්න අපි සිග්නල් ජෙනරේටර් ළඟට ආවා. මේක අපි ඩිස්ප්ලේ එක චුට්ටක් මෙහෙම පෙන්නමුද? රයිට්. ඔන්න ඔය ගමන් පෙන්නන්නේ ඔන්න ඔය විදිහට.
එතකොට ඔයාලට පේනවද මෙතන ඔයාලට පෙන්නනවා මේ 15.0.0.0 කිලෝහර්ට්ස් සයිනාකාර වේව් එකක් තමයි තියෙන්නේ. තරංගේ සයිනාකාරයි. එතකොට අපිට මේකේ සංඛ්‍යාත වෙනස් කරගන්න. ඔයාලට පේනවද මෙතන මේ අන්ඩර්ලයින් කරලා තිනවා අකුරක් යටින්. ඒ කියන්නේ පහ යටින් අන්ඩර්ලයින් වෙලා තියෙනවා. ඔව්. එතකොට මට ඒක මේ ඔය අන්ඩර්ලයින් එක එහෙම කරන්න පුළුවන් මේකෙන්. දැක්කද? අන්න අන්ඩර්ලයින් එක එහෙම එනවා. මෙන්න මේ ඊතල දෙකෙන් අන්ඩර්ලයින් එක එහෙම කරන්න පුළුවන්. මට ඕනේ මේක බින්දුවට හදන්නනේ. ඔන්න මම බින්දුවට හදන්න මේ බින්දුව කියන්නේ 1 කිලෝහර්ට්ස් හදන්නේ දැන් 15 තියෙන්නේ. මම මේක අඩු කරනවා. මේ බලන්න. ඔන්න වැඩි වෙන්නේ. මම අඩු කරනවා. මේ බලන්න 10 14 අන්ඩර්ලයින් එක මේකට අරන් අඩු කරන්නේ. ඔන්න 9 වුණා. දැන් අන්ඩර්ලයින් එක හිතන්නකෝ මේකට ගියා කියලා. එතකොට මේකේ වැඩි වෙන්නේ අඩු වෙන්නේ ළමයි මේ ඉලක්කම දැක්කද? ඔන්න 3 4 එතන මේ ඉලක්කම. දැන් අපිට 7.5 වොන්නම් මම මෙහෙම හදන්න ඕනේ. දැන් මට 7.5 නෙමෙයිනේ ඕනේ මට ඕනේ 1 කිලෝහර්ට්ස් නේ. එහෙනම් මේකත් මම බිඳුව කරගන්නවා. ඔන්න මෙයා බිඳුව කරගත්තා. අන්ඩර්ලයින් එක ගෙනාවා ආයේ මේකට. රයිට් ඔන්න ඔහම එනවා. ඔන්න රයිට් 1 කිලෝහර්ට්ස් දැක්කද වැඩේ? 1 ඉතුරු ටික ඔක්කොම බිඳුවයි අන්තිමට කිලෝහර්ට්ස්. රයිට්. දැන් මට ඕනේ වෝල්ටීයතාව වෙනස් කරන්න. වෝල්ටීයතාව වෙනස් කරන්න දැන් සයිනාකාර තරංගයක් තමයි තියෙන්නේ. මට වෝල්ටීයතාව වෙනස් කරගන්න නම් ඕනේ මම මෙන්න මේ shift කියන එක ඔබනවා. ඔබලා මෙන්න මේ AMPL amplifier කියන එක මෙහෙම ඔබනවා. right දැක්කද අන්නාව වෝල්ට් ගාන. දැන් ඒක නිකම්ම හැදිලා තියෙන්නේ පහට. දැන් මම කිව්වා මේ පහ කියන්නේ ළමයි V peak to peak පහ. මට ඕනේ VP පහ. VP පහ දාන්න නම් V peak to peak 10ට හදන්න ඕනේ. එහෙනම් මෙතන 10ට හැදුවොත් තමයි VP පහක් වෙන්නේ. රයිට්. එතකොට මේකෙත් අර අන්ඩර්ලයින් වෙලා තියෙන ඉලක්කම තියෙනවා. දැන් එයා තමයි වැඩි වෙන්නේ. මේ දැක්කද? අන්ඩර්ලයින් වෙලා තියෙන ඉලක්කම තමයි අඩු වැඩි වෙන්නේ. දැක්කද මේ 5.1 මේ 5 අන්ඩර්ලයින් වෙලා තියෙන එක තමයි දෙන්නේ. මම දැන් ඕනේ මේක 10ට හදන්නයි නම් මම මේක බිඳුව කරනවා. ඊට පස්සේ මම මේ ඊතලෙන් සාමාන්‍ය විදිහට ඊතලෙන් ඔන්න අන්ඩර්ලයින් එක යටට පහට ගත්තා. පහට අරන් මම මේක වැඩි කරනවා. ඔන්න වැඩි කරනවා. 5 6 7 8 9 ඔන්න 10ට ආවා. 11ට ගියා. ඔන්න 10ට ගත්තා මම. අඩු කරලා 10ට ගත්තා. දැක්කද? දැන් ළමයි මෙතන හැදිලා තියෙන්නේ 1 කිලෝහර්ට්ස් 10යි V peak to peak නැත්නම් VP 5යි. උණ සංඥාවක්. එතකොට මට ඕන නම් මේකේ වේව් එක ඒ කියන්නේ මේකේ ඉන්නේ සයිනාකාර තරංගයක්නේ. මට ඕනේ මේකේ කොටු එකක් ගන්න. නැත්නම් ත්‍රිකෝණාකාර එකක් ගන්න නම් මම මේකේ ඔබනවා shift එක. ඔබනවා මෙතන තියෙන වේව් කියන බටන් එක. අන්න වේව් මාරු වෙනවා නේ. වේව් එකට ආවා. වේව් එක සිලෙක්ට් වුණා මෙතෙන්ට. දැන් මම මෙයා වෙනස් කරලාදී ස්ක්වයර් එනවා. ඒ කියන්නේ කොටු. ඊට පස්සේ ට්‍රයැන්ගල් එනවා. ඒ කියන්නේ ත්‍රිකෝණාකාර. තාම දෝලනයක්ෂය ගැන මම කියලා දීලා නැහැ. තාම දෝලනයක්ෂය ඔන් කළා විතරයි. හැබැයි කමක් නැහැ. ඔන්න මම මේන සංඥාව මේ. දැන් සයින් ආකාරයව මාරු වෙන කොහොමද බලන්නේ කියලා බලමුකෝ. රයිට්. ඔන්න මම මේ රතු පාට එක අපේ දෝලනයක්ෂය මෙන්න මේ කැල්ල පාත් කරලා හයි කරනවා. රතු පාට එක. කළු පාට එක මම මේ කළු පාට එකත් එක්ක හයි කරනවා. ඒක හැමම හයි වෙන්න ඕනේ. දැන් මේ දෝලනයක්ෂය එනවනේ ළමයි දැන් තරංගයක් එක පේන්නේ නැහැ. ලේසි වැඩක් තියෙන්නේ. මෙහෙම එන තරංගය අපිට හරියට බලා ගන්න ඔටෝ කියන බටන් එක එබුවනම් සියලුම දේවල් ටික ඔටෝ වෙලා ලස්සනට එනවා. දැක්කද කතාව? සියලුම දේවල් ටික ඔටෝ වෙලා ලස්සනට එනවා. ඒතර මම අර කලින් වාට පෙන්නුවානේ. දැන් මේක ඇත්තටම කරන් තියෙන ඔය ඔටෝ කියන බටන් එක ඔබන්න තියෙන. ඒතර වැඩේ ලස්සනට එනවා. මම හැබැයි මේක ගැන පැහැදිලි කරනවා. අර දැම්ම ඔටෝ එක එබුව විතර ඒතර ගානට කොහෙ තිබ්බත් ඒක කරකිලා මෙතෙන්ට ගානට අගයන් ටික බැලන්ස් වෙලා එනවා. හරි. එතකොට මේ මම අර සිග්නල් ජෙනරේටරේ වේව් එක සිලෙක්ට් කරලා මාරු කරපු එක ඇත්තට මෙතන මාරු වෙනවද කියලා පොඩ්ඩක් පෙන්නන්නම්කෝ. දැන් තියෙන්නේ සයින් ආකාර. ඔන්න 4S එකට මාරු වුණා. මෙන්න මේ කරකවන එක කරකවන්නේ මේ. දැක්කද? ත්‍රිකෝණාකාරයකට මාරු වුණා. කීයක් දෙද එකට මාරු වුණා. අනිත් පැත්ත ගන්න පුළුවන් කීයක් දෙද. දැක්කද? සයින් ආකාර. ඒක වෙනස් වෙනවා. ඔන්න මෙහෙන්ද දැක්කද තරංග ටික? මේ තියෙන්නේ සයින් ආකාර. මම මෙතනින් සිග්නල් ජෙනරේටරෙන් මාරු කරද්දී වේව් එක මාරු කරද්දී ඔන්න 4S ඊට පස්සේ ත්‍රිකෝණාකාර කීයක්ද ඇති අපිට ඉතින් කිව්වොත් කීයක්ද ඇති කියලා අපි කීයක්ද හදා ගන්න එච්චරයි හරි එතකොට මෙතන සයින් ආකාරනේ අපිට පොදුවේ වෙන ගොඩක් සයින් ආකාර එන සයින් ආකාරයට එනවා රයිට් එහෙනම් නැවතත් එන්න අපේ සිග්නල් ජෙනරේටරේට එතකොට මම මේ මාරු කළේ මෙන්න මේක මේ සයින් ආකාර ස්ක්වයර් ට්‍රයැන්ගල් ඔන්නෝම මේක තමයි මාරු කළේ එතකොට මට ඕනේ සයින් ආකාරයකට තියාගෙන දැන් මට ඕනේ ආයේ වෝල්ටීයතාව වෙනස් කරන්න මොකද කරන්නේ shift එක ඔබනවා AMPL ඔබනවා එතකොට ඔන්න වෝල්ටීයතාව වෙනස් කරන එකට ආවා දැක්කද 11 12 මට ඕනේ ආය වේව් එක වෙනස් කරන එකට යන්න shift එක එබුවා
වේව් කියන බටන් එක එපුවා. දැන් ඔන්න වේව් එක වෙනස් කරන එකට ආවා. right. දැන් ඕනේ ළමයි දැන් මේ දෙක මාරු වෙන්න අපි දන්නවනේ. දැන් ඕනේ අපිට මේ සංඛ්‍යාතය වෙනස් කරන එකට යන්න. සංඛ්‍යාතය වෙනස් කරන එකට යන්න නම් ආයෝබනෝ shift එක එවුවා කියලා කියන්නේ මේ ලයිට් එක පත් වෙන්න ඕනේ. මේ shift එක ඔබලා නෑ දැන්. shift එක එකපාරයි වෙන්නේ. ඔන්න shift එක එවුවා කියන්නේ ලයිට් එක පත් වෙනවා. shift එක ඔබලා set කියන එකට ගියාම ඔයා දැක්කද තරුව උඩට මාරුණා. ඒ කියන්නේ දැන් අපි වෙනස් කරද්දි වෙනස් වෙන්නේ ළමයි සංඛ්‍යාතය. දැක්කද මේ සංඛ්‍යාතය. දැන් මට ඕනේ ආයෙ පල්ලෙහාට ගන්න. මොකද කරන්නේ? shift එක ඔබනවා. ඔන්න වේව් එක ඔබනවා. දැක්කද පහළට ආවා. නැත්තම් මට shift එක ඔබනවා amplify එකට ඔබනවා. එතකොට එතෙන්ට මාරුණා. දැක්කද? එහෙනම් ඒකෙන් අපිට එක එක තැන් වලට මාරු වෙන්න පුළුවන්. අපි මේ ගැන මේ උපකරණ ගැන අවබෝධයක් තිබිය යුතුයි ඈ. නිකන් ඔහේ අපිට ගිහිල්ලා මේ උපකරණ පාවිච්චි කරන්න බෑ. මේ උපකරණ පිළිබඳ නිවැරදි අවබෝධයක් තියෙන්න ඕනේ. එහෙනම් දැන් මම මේ හදාගත සංඥාව 1 kHz VP ගගේ 5ක් වුණ එකක්. VP to peak 10යි VP 5යි. දැන් මම මේක අපේ දෝලනයක්ෂයට දීලා බලනවා මෙතන හදාගත සංඥාව හරිද කියලා. right. බලමු. ඔන්න මේ දෝලනයක්ෂයට ලබා දුන්නට පස්සේ ඒකේ පොඩි ගණනය කිරීමක් තියෙනවා. චුට්ටක් අපි බලමු දෝලනයක්ෂයේ තියෙන තරංගය කොහොමද කියලා. දැන් මේ ඔටෝ වේබුවට පස්සේ මෙහෙම එකක් තමයි එන්නේ. හරි. එතකොට ඔයාලට පේනවද මෙන්න මෙතන තියෙන ළමයි 2 වෝල්ට් කියලා. ඒක පැහැදිලිව පේනවද? 2 වෝල්ට් කියලා පැහැදිලිව පේනවා. එතකොට මේ 2 වෝල්ට් කියන එකෙන් අදහස් කරන්නේ මෙතන තියෙන 2 වෝල්ට් කියන එකෙන් අදහස් කරන්නේ මේ එක කොටුවක උස 2 වෝල්ට් කියන එක. එතකොට ඔයාලට පේනවද මේ මෙතෙන්ට කොටුවක් ගිහිල්ලා මේ VP කියන තැන මම පොසිෂන් එක වෙනස් කරන්නම් චුට්ටකට. ඔය ඒව හිතන්න එපා මම මේ ඔයාට ඒවම පස්සේ කියලා දෙනවා පොසිෂන්. රයිට්. දැන් බලන්න මෙතන ඔයාලට පේනවද මෙන්න මෙතන එක කොටුවයි කොටු දෙකයි එක කොටුවයි නම් වෝල්ට් 1යි වෝල්ට් 2යි කොටු දෙකයි නම් වෝල්ට් 4යි කොටු දෙකමාරයි නම් VP කීයද වෝල්ට් 5යි. දැක්කද? VP 5ක් වුණ සංඥාවක් මේ තියෙන්නේ. VP 5ක් වුණ සංඥාවක්. පැහැදිලි නේද කතාව? VP 5ක් වුණ සංඥාවක්. දැක්කද? VP හරියට මේක ඇතුලේ තියෙනවා. මෙයාට අදාළ වෙන එක කොටුවක දිග එනවා 200යි මයික්‍රෝ තප්පර. ඒතර අපි බලමු එක තරංගයක් යන්න ගත වෙලා තියෙන කොටු ගාන. මම මේ තරංගේ කොටුව පටන් ගන්න තැනකට ගන්නවා. හොඳට බලන්න කොටු කීයක් ගිහිල්ලාද කියලා. එක තරංගයක් ඉවර වෙන්න කොටු කීයක් ගිහිල්ලාද මේ? බලමු. මෙතනින් පටන් ගන්න තරංගේ. ඔහොම ගිහිල්ලා තරංගේ මෙතෙන්ට ආවා. කොටු යම් ගානක් ගිහිල්ලා. 2කමාරක් විතර ගිහිල්ලා. ආයෙ තරංගේ ඔහොම ගිහිල්ලා මෙතෙන්ට ඇවිල්ලා. එහෙනම් තරංගේ පටන් ගන්න තැන ඉඳන් ඉවර වෙන තැන කොටු කීයද ගණන් කරමු. 1යි 2යි 3යි 4යි කොටු 5යිනේ. කොටු 5ක් ගිහිල්ලා. එහෙනම් මෙයාගේ තරංගයක් පටන් ගන්න තැන සිට තරංගي ඉවර වෙන තැනට කොටු 5යි. එක කොටුවකින් කොච්චරද පෙන්වන්නේ? 200යි මයික්‍රෝතප්පර. එක කොටුවකින් පෙන්වන්නේ කොච්චරද? 200යි මයික්‍රෝතප්පර. අපි බලමු මෙයාගේ සංඛ්‍යාතයේ 1 කිලෝහර්ට්ස්ම තියෙනවද කියලා. අපි ඒක ගානක් හදලා බලමු. හරි. T ගේ අගය අපිට ආවලමයි 200යි මයික්‍රෝතප්පර වාරයක් කොටු 5යි. එතකොට ආවර්ත කාලයට කොච්චරක් ගිහිලාද? 1000යි මයික්‍රෝතප්පර. මේ ආවර්ත කාලෙනේ සංඛ්‍යාතය නෙමෙයි ළමයි ඈ. දැන් අපි මෙයාගෙන් සංඛ්‍යාතය බලමු. අපි දැන් හදාගත්ත එක හරි. ඒක හරිද කියලා චෙක් කරන්නයි හදන්නේ. ඒතර අර එක කොටුවකින් තමයි මේ මයික්‍රෝතප්පර 200ක් පෙන්වන්නේ. ඒක අර අපේ දෝලනයක්ෂය උඩ තිබ්බා. ඒතර මෙතන තියෙනවා එන් ගියපු කොටු ගාන. දැක්කද? ඊට පස්සේ මෙතන 1000යි මයික්‍රෝතප්පර කියලා ආවා මුළු ආවර්ත කාලය. සංඛ්‍යාතය හොයන්නේ F සමානයි 1යි 1 බෙදීම T. දැන් මෙතන එන්න ඕනේ අගේ 1 කිලෝහර්ට්ස් 1 කිලෝහර්ට්ස් එන්න ඕනේ. බලමු එනවද කියලා. හරි. F සමානයි 1 බෙදීම 1000යි මයික්‍රෝ කියන්නේ 10^6යි. 10^6 උඩට යවනවා. එහෙනම් F සමානයි 10^6 උඩට ගියාම 10 6ක් වෙනවා. ධන 6ක් වෙනවා. යට කීයද 10? 3යි. මේ 3ට මෙතනින් 3ක් යපුනහම උඩ ඉතුරු වෙන්නේ 3යි. එහෙනම් F සමානයි මේ F සමානයි 1000යි. මේ 10යි 3ක් කියන්නේ 1000යිනේ. 1000යි හර්ට්ස්. 1000යි හර්ට්ස් කියන්නේ කොච්චරද ළමයි? 1 කිලෝහර්ට්ස්. දැක්කද වැඩේ? කිලෝහර්ට්ස්. 1 කිලෝහර්ට්ස්. ඔන්න උත්තරේ අපිට 1 කිලෝහර්ට්ස් කියලා ආවා. එහෙනම් අපි හදාගත්ත සංඥාව හරියටම හරි. අපි හදාගත්ත සංඥාවේ VP 5යි. අපි හදාගත්ත සංඥාවේ සංඛ්‍යාතය 1 කිලෝහර්ට්ස්. ඒක හරිද කියලා මම ඔයාලට චෙක් කරලා පෙන්නුවා. ඔයාලා චෙක් කරන්න යන්න ඕනේ නැහැ.
හරිද? ඔයාලා එක චෙක් කරන්න යන්න ඕනේ නැහැ. ඒක හරිද කියලා මම චෙක් කරලා ඔයාලට පෙන්නුවා. මම මේ දෝලනයේක්ෂයත් පොඩ්ඩක් ඒක යොදාගන්නේ කොහොමද කියලා පොඩි භාවිතයක් ඔයාලට කියලා දුන්නා විතරයි. රයිට්. එහෙනම් එන්නකෝ. එතකොට මම ඔයාලට පොඩි සංඥා ටිකක් මේකේ ගණන් ටිකකුත් ඔයාලට ඉස්රියේදී අපේ තියරි පන්ති වල ගණන් හදපුවක් තියෙනවා. ඒවත් බලන්න පුළුවන්. අපි ප්‍රැක්ටිකල් වලට හම් වුණාම උණ ගැහුණා අපි වෙන් ගණන් හදමු. මූලික ගාණක් අපි හදලා පෙන්නුවා. එහෙනම් ඔය ටික තමයි යන්නේ. එතකොට සිග්නල් ජෙනරේටරය ගැන විස්තරය ඔච්චරයි. ඒක අපි ඔන්න චුට්ටකට පැත්තකින් තියමු. දැන් අපි කතා කරන්න යන්නේ දෝලනයේක්ෂය ගැන. හරිද? දෝලනයේක්ෂය සම්බන්ධව කතා කරන්න යන්නේ. එතකොට මේ දෝලනයේක්ෂයේ හරිද? දෝලනයේක්ෂයේ channel දෙකක් තියෙනවා. channel දෙකක් කියන්නේ අපිට මේකේ සංඥා වර්ග දෙකක් බලා ගන්න පුළුවන්. එතකොට මේ ගහලා තියෙන එක සංඥාවක් බලා ගන්න එක අග්‍රයයි මේක channel 1. මෙතන ගහලා තිනවා එක කියලා. එතකොට මේ එක කියන එකකින් කියන්නේ channel 1. එතකොට දෙක කියලා ගහලා තිනවා ඒක channel 2. එතකොට channel දෙකක්. ඒ කියන්නේ සංඥා දෙකක් එකපාර මේකේ බලා ගන්න පුළුවන්. මේකේ මේ පොඩි බටන් ටිකක් තියෙන මේක වෙනස් කරන දැන් මම ඔයාලට කිව්වා මොකක් හරි අවුලක් ආවොත් දැන් මෙහෙම සංඥාවක් නොදී තියෙදි ඔහොම තමයි පෙන්වන්නේ. පොඩි ඉරක් පෙන්වන්නේ. එතකොට මම සංඥාවක් දුන්නට පස්සේ ඔන්නම සංඥාවක් දුන්නාට පස්සේ මේක හරියට ඔන්න වගේ සංඥාව පේනවා. දැන් ඔයාට මෙහෙම වෙලා පේන්නේ නැහැ. ඔන්න මොකක් හරි වෙලා ඔය සංඥාව ඔහොම පේන්නේ නැහැ. සංඥාව ලොකුයි. ඒ වගේ වෙලාවට ළමයි කරන් තියෙන්නේ ඔයාට මෙන්න මේ ඔටෝ කියන බටන් එක ඔබන්න. එතකොට මේක ගානට සෙට් වෙනවා. හරි ගානට සෙට් වෙනවා. මේ මෙතන වෝල්ටේජ් තාගයන් වෙනස් වෙලා ඒවා වෙනස් වෙනවා වෙලාව මෙතන මේ සංඛ්‍යාතයක් ගැන වෙනස් වෙලා ඒවා වෙනස් වෙලා මේක ගානට සෙට් වෙනවා. තියෙන්නේ ළමයි ඔටෝ කියන බටන් එක ඔබන්න. තව ඒ අතරතුර සංඥාව අපිට මෙන්න මේ බටන් එකෙන් මේ vertically position කියන බටන් එකෙන් මේ සංඥාව අපිට vertically ඒ කියන්නේ සිරස් අතට උඩ පල්ලෙහා අරන් යන්න පුළුවන්. මේ සංඥාව අපිට ඕන විදිහට සිරස් අතට උඩ පල්ලෙහා අරන් යන්න පුළුවන්. මේ දැක්කද? අපි හරියට මේක මැදට ගේන්න ඕනේ මේ. ඔන්න හරිය මැද ලක්ෂයට ගේන්න ඕනේ. right. ඊළඟට horizontal කියන එකේදී අපිට හරියටම මේක තිරස් අතට එහෙම අරන් යන්න පුළුවන්. දැන් අපිට මේක මැන ගන්නකොට මෙන්න මේ පටන් ගන්න පොයින්ට් එක කොටුවකට ලං වෙලා නැහනේ. ඒතර අපිට කොටුවකට පටන් ගන්න තැනකුයි සංඥාව පටන් ගන්න තැන ඒක ලං කරන්න පුළුවන්. මෙන්න මේ තිරස් සීරු මාරු කරන එහෙම කරලා දැක්කද? සංඥාව කොටුවක් පටන් ගන්න තැනටම හදාගත්තා. ඔන්නෝම හදාගන්න පුළුවන්. එතකොට ඊට පස්සේ මෙතන channel 1 මේ කොළ පාට බටන් එක channel 1 මම මේක ඕෆ් කරොත් මේ channel 1 එක පේන්නේ නැහැ. දැම්මොත් තමයි channel 1 එක පේන්නේ. එතකොට මේ channel 2 එක. channel 2 එක off කරලා තියෙන්නේ. මේක එබුවාම channel 2 එකත් on වෙනවා. ඔය කහ පාටින් පේන channel 2 එක. එතකොට තව මේ වගේ අපි ඒෂණියක් අරගෙන හරිද? මේ තියෙන කොටස අපි මෙයාට හයි කරනවා. මේ දෙන සංඥාවටම හයි කරනවා. මේ සිග්නල් ජෙනරේටරෙන් අපි channel 1 එකටත් දෙනවා channel 2 එකටත් දෙනවා. මේ අර විදිහටමයි රතු පාටයකට තමයි මේක ගහන්නේ. මේක ගහන්න අනිත් එක කළු පාටයකට ගහුවා. ඒතර ඒකත් channel 2 නේ එකම තරංගේ තමයි අපි දෙකටම දීලා තියෙන්නේ. channel 1 එකේ පෙන්වන්නෙත් ඒකමයි channel 2 එකේ පෙන්වන්නෙත් ඒකමයි. දැන් channel 2 එක අන්න අර ආය අවුල් ගිහිල්ලා. දැන් මේක පේන්නේ නැහැ. මොකද්ද ඔබන්නේ ළමයි? කෙලින්ම ඔටෝයි බුවනම් ඕකේ. දැක්කද? channel 1 එකේ තරංගයයි channel 2 එකේ තරංගයයි පැහැදිලිව අපිට දෙන්න එකට පෙන්නනවා. channel 1 එක channel 2 එක. ඒතර channel 1 කියන්නේ මෙතන කොළ පාට. ඒතර මේ කොළ පාට වගේ පේනන එක channel 1. ඒතර මේ කහ පාටින් වගේ පෙන්වන එක තමයි channel 2 එක. ඒතර අපිට channel 2 එක මේ වෙලාවේ බලන්න ඕනේ නැහැ. අපි channel off කරනවා. අපිට ඕනේ නැහැ මේ වෙලාවේ channel 2 බලන්න. off කළා. channel 2 එක බලා ගන්න ඕනේ. ඒතර ඔන්න channel 2 එක on කරා. ඊට පස්සේ channel 1 එක අපිට ඕනේ නැහැ. off කරා. ඔන්න channel 1 එක on කරා. දැන් ආය චූට්ටක් අපි ලං වෙලා බලමු. ඔයාලට පේනවද මෙන්න මෙතන මේ තියෙන්නේ ළමයි channel 1 එකේ කොටුවක උස. මේ තියෙන්නේ channel 2 එකේ කොටුවක උස. මෙතන තියෙන දෙක සමානයි channel 2 එකේ. channel 2 එකේ කොටුවක උස. ඒතකොට ඒක වෙනස් වෙනවා. channel 2 එකේ කොටුවක උස. මේ තියෙන channel 1 එකේ කොටුවක උස. ඒතකොට මේ තරංගයේ උපරිමයයි මේ තරංගයේ උපරිමය ගැන අගය අනුව උපරිම වෝල්ටේජ් තවත් මේකෙත් හොයාගන්න පුළුවන්. දැන් මෙතන මේ පෙන්වන්නේ මෙතන පෙන්වන්නේමයි මේ එක කොටුවක් 10යි කියලා. එක කොටුවක් 10යි කියන්නේ මෙන්න මෙතන ඉඳලා මේ උස එක කොටුවක් 10යිනේ. දැන් මෙයාගේ VP 10යි. V peak to peak වලට කොටු දෙකක් ගිහිල්ලා නෙමෙයි. මෙතන 1යි 2යි. එහෙනම් මේ වෝල්ට් 20ක තරංගයක්. වෝල්ට් 20ක උපරිම වෝල්ට් 20ක V peak to peak
වෝල්ට් 10ක VPAගයක් තියෙන තරංගයක්. ඒතර මේකේ වෝල්ටීයතා වෙනස් වෙලා මම මේ වෝල්ටීයතා වෙනස් කළා සාරලි. කලින් සංඥාව නෙමෙයි. දැන් මේක වෙනස් කරා. එහෙනම් දැක්කද ඔසිලොස්කෝප් එකේ වෙන ටික. ඔන්න ওই ටික තමයි අපිට ඔසිලොස්කෝප් එකේ පාවිච්චි කරන්න තියෙන්නේ ඇත්තටම. ඒ කියන්නේ මම මේ කියන්නේ සරලව පාවිච්චි කරන්න තියෙන්නේ. අපි ඉලෙක්ට්‍රොනික ඩේ වලදී අපි වෙනම ඒවා කතා කරනවා, තව දේවල් කතා කරනවා. මූලික වශයෙන් වලට ප්‍රැක්ටිකල් එකක් කරගන්න අවශ්‍ය දැනුම තමයි අපි මේක තුලින් දෙන්නේ. එතකොට මම හිතනවා ඔයාලට සරලව මේ කෙටි වෙලාවක් ඇතුළත සංඥා ජනකය ගැනත් මම හිතනවා පැහැදිලි ඇති. ඒ වගේම තමයි ඔසිලොස්කෝප් එක නැත්නම් අපි කියනවා දෝලනයක්ෂය ගැනත් පැහැදිලි ඇති. එහෙනම් අපේ මේ ප්‍රැක්ටිකල් වැඩසටහන තුළ ඔයාලා දිගටම නැදලා ඉන්න මේ වීඩියෝස් ඔක්කොම ඔයාලට YouTube හරහා බලා ගන්න පුළුවන්. අපි මේවා දාලා දෙන YouTube හරහා බලා ගන්න. මේ අපි උගන්වන්නේ A level නැත්නම් අපි කියනවා අපොස උසස් පෙළ ඉංජිනේරු තාක්ෂණ වේදය හදාරන ළමයි වෙනුවෙන් එයාලට උදව්වක් විදිහට තමයි එයාලට උදව්වක් පෙරහුරුවක් ගන්න තමයි අපි මේ වීඩියෝ සීරීස් එක මේ විදිහට YouTube හරහා ඔයාලට අරගෙන එන්නේ. ඒතර මේක බලන අපේ තව ගොඩාක් මේව ගැන දැනුම තියෙන කට්ටිය ඉන්නවා. ඒතර ඒ වගේ තව දැනගත යුතු දේවල් තියෙනවා. ඔයාලා ඒවා කමෙන්ට් කරන්න, ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. ඒතර මේ උගන්වන්නේ මේ කියලා දෙන්නේ අපේ සිලබස් එක තුල තියෙන අපිට ලකුණු හම්බෙන, අපිට ලකුණු දෙන. දැන් අපි ප්‍රැක්ටිකල් එකක් කරද්දී අපිට ලකුණු දෙනවනේ. ඒතර අපි කරන පටිපාටි තමයි ලකුණු දෙන්නේ. මේ පටිපාටි අනුව තමයි ඔයාලට මේ වීඩියෝ සීරීස් එක මේ විදිහට අරගෙන එන්නේ. එහෙනම් මම හිතනවා අපි මේ වෙනකොට සමත් වෙලා ඉන්නවා ලංකාව තුල ලොකුම සහ විශාලම ඉංජිනේරු තාක්ෂණමය පන්තිය නිර්මාණය කරන්න ගම්පහ නුවර කුරුණෑගල පිසිකලි විදිහටත් ඔන්ලයින් මුළු ලංකාවටම විදිහටත් අපි විශාල ළමයි පිරිසක් මේ සඳහා යොමු කරනවා, මේ සඳහා පුහුණු කරනවා. ඒතර ඒකට ලොකු පිටුහලක් වෙනවා මේ අපේ අලුතෙන් අපි භාවිතා කරන තාක්ෂණයන්. එහෙනම් මේ වගේ අපි උපරිම ප්‍රයෝජනය අරගමු. අපි වැඩ කරගෙන යමු ඉස්සරහට. එහෙනම් අපේ ප්‍රැක්ටිකල් වැඩසටහනත් එක්ක ඉදිරියට නැදලා ඉන්න. මම හිතනවා මේ ළමයින්ට ආකර්ෂණීය වෙන විදිහට යම් වෙනසක් ඇතුව අපි හැමදාම දැන් ටෙක් කරන්න කිව්වහම කවුරුත් බලාපොරොත්තු වෙන්නේ නැහැ. මම හිතන්නේ මේ වගේ වටපිටාවක් නේද? ටෙක් කරනවා කිව්වහම එන්ජින් එකක් නැත්තම් මජන් ගාගෙන අපි ඒක පොඩ්ඩක් වෙනස් කරලා යම් අඩිතාලමක් ඔස්සේ යම් ලෙවල් එකක් උඩට ඇවිල්ලා ඉන්නවා කියලා අපි හිතනවා. අපි ටෙක් කරන නැත්නම් ටෙක්නොලොජි කරන ළමයින්ටත් මේ වගේ වටපිටාවක ඉඳලා මේ වගේ යම් පිළිවෙලකට යම් ආසාවක් ඇති වෙන විදිහට අර යම් කෙනෙක් මේක ටෙක්නොලොජි දිහා බලනකොට අර බැලුවේ වෙනස් විදිහකට නම් මජන් නාගෙන නැත්තම් අපි සිමෙන්ති අනාගෙන මේක ඉගෙන ගන්න ඕන එකක් විදිහට නෑ. ඒ පැතිකඩ වෙනයි මෙහෙම පැතිකඩකුත් තියෙනවා කියලා පෙන්වන්න මම හිතනවා මේ වීඩියෝ සීරීස් එක ඔයාලට ලොකු පිටුහලක් වෙනවා අපේ ටෙක්නොලොජි ළමයින්ට පෙන්වන්න, යාළුවන්ට පෙන්වන්න. සමහරවිට අපේ ගොඩක් ඉස්කෝලවලින් ඉල්ලීමක් කරලා තිබ්බා යාළුවටත් මේ සෙටප් එකට අනුව එයාලටත් වීඩියෝස් ගොඩාක් අරගෙන එන්න කියලා. අපි එයාලට සූදානම් උදව් කරන්න ඉස්කෝලවල ළමයින්ට ඉස්කෝලවල ඉගෙන ගන්න. සමහරට මේ බඩු බාහිරාදියෙන් දුෂ්කරතා තියෙන ගුරුවරුන්ගෙන් අඩුපාඩු තියෙන එහෙම ඉස්කෝල තියෙන්න පුළුවන්. මම හිතන්නේ වර්තමාන වෙනකොට යම් දුරවල ඉස්කෝල තියෙනවා. ඒවා අපි ඉදිරියට අරන් එන්න ඕනේ ඉස්කෝල වැහෙන්න නොදී. ඒ නිසා එහෙම තියෙනවා නම් ටෙක්නොලොජි සම්බන්ධව මට දෙන්න පුළුවන් උපරිම සහයෝගය එක ටෙක්නොලොජි සම්බන්ධව මම එයාලට උදව් කරන්න ලෑස්තියි. ඒතර විශේෂයෙන් ප්‍රැක්ටිකල් මොකද 30% අපිට මේකෙන් හම්බ වෙනවා. එහෙනම් අපි අලුත් වැඩක් එක්ක හම්බෙමු. අපි හිතනවා අපි අලුත් දෙයක් කරා ටෙක්නොලොජි වලට මෙන්න මේ දේවල් වල ප්‍රතිඵල. අපි අලුත් ප්‍රැක්ටිකල් එකකින් හම්බෙමු.